channel. ඉතින් ඔන්න ඔයාලා කාලයක් තිස්සේ බලාගෙන හිටපු vlog එකක් තමයි අද ගේන්නේ. අද මම හිතුවා මායාවී එකේ shooting අතරතුර මොනවාද වෙන්නේ, ඒක අපි කොහොමද shoot කරන්නේ, ඒ හැමදේම ඔයාලත් එක්ක vlog එකක් ගේන්න. ඇත්තටම මම මේ කලින් plan කරපු වීඩියෝ එකක් නෙමෙයි. මට උදේම නැගිටලා shooting යනකොට මම හිතුණා අද vlog එකක් ගෙනවොත් හොඳයි කියලා. ඉතින් එහෙම තමයි. මොකද ගොඩක් කට්ටිය මට message දාලා එහෙම කියලා තිබ්බා vlog එකක් ගේන්න කියලා මායාවී එකේ. ඉතින් ඒ අහපු හැමෝටම තමයි අද vlog එක. ඉතින් මම උදේම නැගිටලා අපි 6ට විතර තමයි මාව ගන්න ආවේ. ඊට පස්සේ ඔන්න මේකප් එකට ඇවිල්ලා දැන් මේකප් කරලා ඉවර වෙලා අපි පළවෙනි සීන් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. අද ඇත්තටම මේ ගොඩක් තැන්වල ෂූටින් තියෙනවා. ඉතින් අපි බලමු කොහෙද යන්න කියලා. මම ওই ටිකද අහගන්න වෙනවා කියන එකෙන් තමයි ආවේ. අද නැති තැනක් නැහැ. ඔක්කොම තියෙනවා. ගෙන්න ගන්නෑ මචං දානේ. පාර තියෙනවා, හොස්පිටල් තියෙනවා. මගේ ගෙදර තියෙනවා, චන්ද්‍රානි ගෙදර තියෙනවා. අද ෂූටින් පටන් ගන්නකොට මං හිතුවා අද පාන්දර 1-2කටවත් ගෙදර යන්න වෙන එකක් නෑ කියලා. මොකද අද ගොඩාක් තැන්වල ෂූටින් තියෙනවා, ගොඩක් සීන්ස් තියෙනවා කියලා කියපු හින්දා. ඉතින් කොහොම හරි අමාරුවෙන් හිත හදාගෙන අපි පළවෙනි සීන් එක කරන්න පටන් ගත්තා. අපි මේ කැමතිත් නෑ පරං කොහොමද අපි මේ වගේ බ්ලොග්ස් වලට අපි අරගෙන මේ බ්ලොග්ස් නෙමෙයි බ්ලොග්ස්. බ්ලොග්ස් කියන්නේ මොනවද? බ්ලොග් කියන්නේ අයියා. බ්ලොග් කතා කරොත් මොනවද? ආනන්දේ. කතා කරොත් rhythm of the maroons. ආනන්ද කව ගන්න උඹරන්නේ නෝ මොකද ඉස්කෝලේ වගේ ඇයි වන්දන්නද මගේ ඉස්කෝලේ මම වන්දන්නේ සයින්ස් කරන්නේ කොහොමද අතුලට මේක ගේන නැද ඔව් නෑ මේ එළියෙන්ද ගහන්නේ මුළු සීන් එකම මේ මොකක්ද දන්නේ මට සිරේ මෙන්න මේ ගැලවුණා අනවශ්‍ය ඕනෙත් වැඩ කරන්න යනවා මේ බලහම මේවා කඩලා මේ පළවෙනි ලයින්ස් දෙක 2 එකේ. ඉතින් ඔහොම තමයි අපි දෙන්නට හැමදාම ෂූටින් තියෙනකොට අපි දෙන විකරණට තමයි ෂූටින් කරන්නේ. ඉතින් අද වාහනේ ඇතුලේ තමයි පළවෙනි සීන් එක තිබ්බේ. ඉතින් ඔන්න ඔහොම තමයි වාහනේ ඇතුලේ ෂූට් කරන්නේ. මේකෙන් පටන් ගන්න පුරුසරා. හරි කමක් නෑ අයියේ මට දැම්ම ගියාම 7-8 වෙද්දි ගෙදර යා ගන්න පුළුවන්. මෙයා ස්ක්‍රිප්ට් එක තියාගෙන ඉන්නවත් දන්නේ නේද මට බෑ අර ලයිට් තියලා තියෙන ඔන්න පළවෙනි සීන් එක කරලා ඉවර වුණා. ඊට පස්සේ අනිත් අඳම දාගෙන දෙවෙනි සීන් එකට ලෑස්ති වෙනවා. ග්‍රෑන්ඩ් ළමයින්ට බූල් බෑන්ඩ් කෙනෙක් කොච්චර වටිනවද ඇයි මෙච්චර මොකද සීන් ඔළුවට හරියන ඒවා හම්බෙන්නේ නෑ නේ එහෙමද ඔළුවට වෙන වෙනම තියෙනවා එහෙම හරියන්නේ නෑ ඉතින් ඔළුවට අර කලාතුරකින් තමයි හොඳට වෙන එකක් හැමදාම මම ওই සෙට් එකේ ඒගොල්ලොත් එක වලි දාගන්න එකම හේතුව මගේ බූල් බෑන්ඩ් නැති කරන එක. ඉතින් හැමදාම අපි බූල් බෑන්ඩ් වලට රණ්ඩු වෙනවා ගියාම මොකද මේ ගෑනු ළමයි දන්නවා කොච්චර ගෑනු ළමයින්ට බූල් බෑන්ඩ් කියන එක වටිනවද කියලා. පොඩේ ඔයා මේ ගහින් ගෙඩියනවා වගේ ඊට පස්සේ අපි පිටත් වුණා. අපේ හොස්පිටල් එක තමයි සීන් එක තියෙන්නේ. ඉතින් හොස්පිටල් එකට යන මග මෙන්න මෙහෙම කඩයක් හම්බුණා. හරිම රසයි. මේ ආන්ටිගේ මේ කවුරුරි කමෙන්ට් කරන්න අච්චාරු මාර රසයි. රහයිවේ අච්චාරු මේගොල්ලෝ දොඩම් මම ගන්නේ මට විතරයි. කරුණාකරලා ඔයා වීඩියෝ කරාට සල්ලි දෙන්නේ නැහැ. සල්ලි දීලා ගන්න. ඔහොම කිව්වට හැමදාම මට අරන් දෙන්නේ. හා ඉදිලා නම් අඹදා. දත් ප්‍රශ්න තියෙනවනේ අපිට. දත්ම දින්න එපා ඒක. දත්ම දානවා. මේ වරෙන් කිය. අපි කාරුත් අරගෙන දැන් යනවා අපිට ෂූට් එක තියෙන හොස්පිටල් එකක. ඉතින් අපි මට
අච්චාරු එකක් අරන් දුන්නා. අරන් යන හොස්පිටල් එකට. ඉතින් මේ ආන්ටිගේ අච්චාරු කාලා තියෙන අය කමෙන්ට් එකක් දාන්න මාර රසයි. ඇත්තටම මේ මගේ සාමාන්‍යයෙන් දත් හිරි වැටෙනවා මේ ඇඹුල් දේවල් කෑවහම. ඒකද මම කොච්චර ආසත් මම වැඩි කන්නේ නැහැ. හැබැයි මේ ආන්ටිගේ මම කියලාම මේ ඉදිච්ච ඒවයි ටිකක් අර peer ඒ වගේ ඒවා තමයි දාගත්තේ. මාර රසයි. මේ ඉතින් ඔයාලත් මේ පැත්තෙන් යනවා නම් අනිවාර්යෙන් අච්චාරුවා මේ ආන්ටිකින් කන්න. ආයුර්වේද රෝහල. පිස්සු තමයි. ඔයාට කොහොමද එයාගේ මූණ බලාගෙන ඕනලානේ තිබ්බේ. ඈ? ඔව් මුණ පෙන්නුවේ නැහැ. Action. ඔයාලා මේ ටික දැක්කහම දන්නවා ඇති මොකක්ද මේ ගිහින් තියෙන සීන් එක කියලා. මේ මායාවේ බලන කට්ටිය ඉතින් ඔන්න ඔහොම තමයි මෙන්න මේ හොස්පිටල් එකේ සීන් එක ගත්තේ. අපි කනවා. serious නේ ගහන. මේ හොස්පිටල් එකේ බෙම ඉඳගෙන අපි කනවා. අපිට වෙන කන්න තැනක් නැහැ. ඉතින් අපි කනවා. ඔයාලා මේක ගැන මොකද කියන්නේ? කුත් කියන්න මේ කණ්ඩවත් දෙන්නේ නැහැ නිදාසේ. ඉතල කියන්න තියෙන්නේ. මෙයා නම් බෙම ඉඳ ගන්න කැමති උන්නේ නෑනේ. යා හරිම මේ serious නේ කියලා. ඔව් එයා හරි පොෂ් ඉතින්. එහෙම බිමවල් ඉඳ ගන්න නැති කෙනෙක් යා. නෑ මං ඉඳගත්තා. බොරු කියන්නේ. මම කියන්නේ මෙයාලට ඉඳගමු කියලා. මෙයාලා තමයි බෑග්. ගන්න ෆ්‍රයිඩ් රයිස්. පොද ෆ්‍රයිඩ් රයිස් හම්බෙලා තියෙනවා. එයාට සමහර විට අපේ චාමුකයියගේ වැඩේම එක්ක මාව නැත්තම් මෙයාව අල්ලගෙන ෂූටින් ආවම බයික් කරන එක. එයාට අපි දෙන්න නැත්තම් එන බෝරින් මේ සෙට් එකේ ඉන්න මේ ඉතින් ඔහොම තමයි මෙයාගේ මාර කටක් කනේ අහිංසකයා වගේ හිටියලා තියෙන්නේ. නැත්තම් මේවා ගෙදරින් පන්නනවා. ඔතේ කොල්ලෙක් ඉන්නවද මෙයාට? හොයනවා. අනේ ඉතින් එහෙනම් ඉතින් අපි සාර්ථකත්වයේ පතමු. මේ බලන කටියට මේ කියමු මෙයා ප්‍රොපෝසල් එකක් හොයනවා. මේ ඔයා ගොඩක් ගොවිගම කුරුණෑකල විලාක්ෂි ප්‍රොපෝසල් එකක් හොයනවා මේ දවස්වල. ඔන්න chance එක තියෙනවා අපේ ලස්සන ලංකාවේ ඉන්න හැන්ඩි කොල්ලොන්ට මේ වගේ වැදගත් විනීත ළමයෙක් educated තව පියානෝ ගහන්න පුළුවන් මේ රොයල් එකේ මේ මොනවද කුරුණෑගල රොයල් එකේ උගන්වලා තියෙනවා කුරුණෑගල ගම ශාස්ත්‍රයේ කවදාකවත් වචනයක් අහගත්තේ නැති රජිනිය සහ මේ කිසිම විදිහක ගොසිප් එකක් අහගත්ත නැති කැමතිත් නැති සහ අහන්නෙත් නැති එච්චරට අපි කියන දෙයක් අහන්නෙත් නැති හරි serious නෙක් වෙනවා කියලා අනේ නායාව ගහපු එකක් කියන්නේ මෙයාසේ. අපි ඉතින් සුබපතමු ඔයාට එහෙම ඔයාට ඕන විදිහේ මම ඇත්තටම මේ වෙලාවේ හරිම සතුටින් ඉන්නේ. මොකද මම ඔයාලට වීඩියෝ එක පටන් ගන්නකොට මුලින්ම කිව්වේ අද පාන්දර 1-2කටවත් යන්න වෙන්නේ නැහැ කියලා. අද ඒ වුණාට අපිට කලින් ඉවර වුණා. ඉතින් මේ මාළම සතුටුයි.
මොකද මේ අර සීන්ස් ගොඩක් තියෙනවා රෑ වෙනකන් කියලා හරි ඔළුවෙන් එහෙම හිතාගෙන ඉඳලා කලින් ෂූටින් ඉවරුනහම පුදුම සතුටක් තියෙන්නේ මගේ ජීවිතේ මම ඒක තමයි මට කලින් ෂූටින් ඉවර වෙනවා කියන එක අහන්න එක තමයි මම ආසම සහ මම සතුටුම වෙන දේ. මොකද නැත්තම් අපිට සාමාන්‍ය ෂූටින් තියෙනවා අපිට රෑ වෙනකන් අපි ෂූට් කරනවා. ඉතින් ඊට පස්සේ දවසේ ආයි වෙන වැඩක් කරන්න බෑ. ඉතින් ඔන්න ඔහොම අපිට කලින් ෂූටින් ඉවර වෙලා ඒගොල්ලෝ ඉක්මනට මට පික්මි එකකුත් දාලා දුන්නා ගෙදර යන්න. ඉතින් ඔන්න ඔහොම සතුටින් මම ගෙදර යනවා. හෙලෝ අනේ සෝරි මට vlog එක එන්ඩ් කරන්න බැරි වුණා. මම ගෙදර ආපු ගමන් මට ලොකු උමනාවක් තිබ්බා. ගෙදර ආපු ගමන් ඉක්මනට වොෂ් එකක් දාගෙන සැප ඇඳුමකට එන්න. ඉතින් ඒකින්ද මම දඩි පිටි ගාලා ගෙදර ආවිලා වොෂ් එකක් දාගෙන මේ සැප ඇඳුමක් ඇඳගත්තා. ඉතින් මේ ඕගොල්ලෝ බලනවා ඇති මේ ඇයි මම එකපාරටම මෙහෙම මේ මායාවි vlog එකක් ගෙනාවේ කියලා. මේ මට ගොඩක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබ්බා සහ මට මෙසේජස් ඇවිල්ලා තිබ්බා මේ මායාවි ෂූටින් කරන ඉන්ට්‍රෝ සෙට් එකේ මොනවද වෙන්නේ දේවල් ගැන vlog එකක් ගේන්න කියලා. මේක ඇත්තටම හරිම රැන්ඩම් vlog එකක්. මොකද මම එහෙම plan එකක් තිබ්බේ නැහැ මට vlog එකක් කරනවා කියලා. මම උදේ නැගිට්ටා. ඉතින් නැගිට්ටාම මට හිතුණා vlog එකක් කරා නම් හොඳයි කියලා. ඒකින්ද ඉතින් අද vlog එක කරා. මට vlogs ගේන්න බැරි මට එහෙම බිසි මම දන්නේ ඒ කියන්නේ මම දැන් අනිත් වැඩත් එක්ක බිසි වෙලා ඉන්නකොට මට අර දැන් එක දෙයකට කන්සන්ට්‍රේට් කරලා පස්සේ අර තව ආනේ vlog එකක් කරන්න ඕනේ වීඩියෝ කරන්න ඕනේ කියන එක පොඩ්ඩක් අමතක වෙනවා. මම තාම ඒකට ප්‍රැක්ටිස් වෙන ගමන් ඉන්නේ. so I'm getting there. අර දැන් එක දෙයකට යනකොට ඒක ගැනම තමයි මට ඇත්තටම අමතක වෙනවා ආනේ vlog එක. සමහර දවසට ඒ දවස් ඉවර කළා හිතනවා අයියෝ අපරාධේ මේ මට ඔයාලට vlog එකක් ගෙවන්න තිබ්බද මේ හොඳයිනේ අපරාධේ කියලා. ඔයාලා මොන වගේ vlogsද මං ගේනවට කැමති. දැන් මේ ඔයගොල්ලෝ කැමති vlog එකක් තමයි මං අද ගෙනාවේ. එතකොට ඒ වගේ තව මොනවාද ඉස්සරහට ගේන්න ඕනේ කියලාත් මට තව කටි දාලා තියෙනවා day vlogs ගේන්න. spend the day කරන කොහොමද මම day එක ගෙවන්නේ ඒ දේවල් උත් මට ගේන්න කියලා skin care makeup routine එක වලින් ගේනවා. ඒ වගේ තව 3ක් විතර තියෙනවා. so මම ඉක්මනට මේ හැම එකම vlogs ගේන්නම්. හැබැයි ඔයගොල්ලෝ මාත් එක්ක මේ ඉන්නකට මම හරිම සතුටුයි. ඔයාලා බලාගෙන ඉන්න කියලා මම දන්නවා මම vlog එකක් ගේනකම් මම vlog එකක් දාපු ගමන් ගොඩක් අය කමෙන්ට් කරනවා. අනේ අක්කී අපි බලන් හිටියා ඔයගොල්ලෝ vlog එකක් කරනකම් thank you දිගටම vlogs දාන්න කියලා. ඉතින් ඒ හැම කෙනෙක්ටම thank you. මම දිගටම vlogs දානවා. පොඩ්ඩක් අර edit කරගන්න සහ කාලේ තමයි මට යන්නේ. ඉතින් ඒව තමයි. තව ඉස්සරහටත් වැඩ ගොඩක් තියෙනවා. exciting දේවල් ගොඩක් තියෙනවා මට ඔයාලට පෙන්නන්න. මම ඉතින් ඔයාලා කැමති vlogs ඉක්මනට ගේන්න. ඉතින් මේ vlog එක දිගටම බලන් හිටියට මාත් එක්ක මෙහෙම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ටම thank you so much. ගොඩක් ආදරෙයි. එහෙනම් අදට ගිහින් එන්න ඊළඟ vlog එක fingers crossed ඉක්මනට ගේන්න. love you.